ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැමෝම සාදරයෙන් ගමේ ඉස්කෝලේට පිළිගන්නවා. ඔන්න ආදරණීය දුවේ පුතේ අද ගමේ ඉස්කෝලේ ටීචර් දුවල පුතාලට කියලා දෙන්න හදන්නේ හජ්ජි උත්සවය ගැන. හජ්ජි යනුවෙන් හඳුන්වන්නේ දුවේ පුතේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි. එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුලන ලෙස සැලකනු ලබන අතර සෑම ධනවත් ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයු කාලය තුළදී එක වරක්වත් ඒ ඉටු කිරීමට බැඳී සිටී. ඒ මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතා වූ මක්කම නුවර හජ් කර්තව්‍ය අවසන් කරන අතරම සෙසු මුස්ලිම් ජනතාව තම ගම්බිම්වල ඊට සමගාමීව මෙකී උත්සවය සමරනු ලබනවා. දැන් මම දුවල පුතාලට කියලා දෙන්නේ හජ්ජි උත්සවයේ විශේෂ අවස්ථාවක් පිළිබඳව. ඒ තමයි ඉද් නමදු මහා දානය පිළිබඳව. බොහෝ මුස්ලිම්වරු උදෑසන අවදිව දියනා පිරිසිදු වී මස්ජිදය වෙත රැස්ව සාමූහිකව ඉද් නැමදීම ඉටු කරමින් ඉද් උත්සවය ආරම්භ කරනු ලබනවා. එදින ගම්බිම් සාමාන්‍යයෙන් මුස්ලිම් ගෙදරක මාංශ ආහාරයක් හෝ ව්‍යංජනයක් සැකසීම සාමාන්‍ය සිදුවීමක්. ඇති නැති උදවිය හෝ නැති බැරි උදවිය Tamanට හැකි විලසින් එසේ උත්සවය සමරනු ලබනවා. ඉතින් දුවේ පුතේ මේ උත්සවයේ ආවේනික විශේෂත්වයක් විදියට මාංශ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් අසල්වැසියන් ප්‍රමුඛ දරුවන් තම දෙමාපියන් වැඩිහිටි නෑ හිතවතුන් සමග එදින ගත කරමින් හජ්ජි උත්සවය සතුටින් සමරනු ලබනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මම හිතනවා අද වීඩියෝ පාඩමත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මතක් කරනවා මෙවැනිම වීඩියෝ පාඩම් දිනපතා නැරඹීමට ගමේ ඉස්කෝලේ channel එක subscribe කරන්නත් ලදසනින් පාඩම නැරඹීමට පහළ තියෙන bell icon එක click කරන්න කියලා